අයිබෝවන් හිතවත් මිත්‍රවරුණි අද 2026 මැයි මාස 12 වෙනිදා අද දින මහින්ද හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසම හමුවට කැඳවනු ලැබුවා. ඒ අර කුප්‍රකට එයාබස් ගණදෙනුව ගැන තොරතුරු ලබා ගැනීමට අපි කවුරුත් දන්නවා දැනට මියගොස් සිටින කපිල චන්ද්‍රසේන හිටපු ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විදායක නිලධාරිය විසින් මහින්ද රාජපක්ෂට අවස්ථා 3කදී රුපියල් මිලියන 20 බැගින් රුපියල් මිලියන 60ක් ලබා දුන් බව අල්ලස් කොමිසමට කියා තිබුණු බව. දැන් එයට අමතරව හිටපු ගුවන් සේවා ඇමතිවරයාටත් ඒ කියන්නේ ප්‍රියංකර ජයරත්න මහතාට රුපියල් මිලියන 20ක් ලබා දුන් බවත් ඔහු පවසා තිබුණා. මේ අදාළ ගෙවින් කරපු දිනවල කපිල විසින් ඔහුගේ බැංකු ගෙනුමෙන් මුදල් ඉවත් කරගත් අවස්ථා ගැලපෙන බව හෙළිවෙන බව පැවසෙනවා. කපිල චන්ද්‍රසේන ප්‍රංශයා බස් සමාගමෙන් අල්ලස් ලබාගත් බවට අමුතෙන් ඔප්පු කරන්න අවශ්‍ය නොවෙන්නේ ඒව මේ ගිනුම් ගත වෙලා තියෙන හින්දා. මේ වගේ තොරතුරු හෙළි වූ පසු අල්ලස් කොමිසම අදාළ පුද්ගලයන්ගේ විමසිය යුතුයි. ඒ වුන් රටේ ජනතාවට සිදු කළ යුතු යුතුකමක් වගේම ඔවුන්ගේ රාජකාරියත් වෙනවා. දැන් මීට පෙර රජයන්ගේ මේ වගේ දේවල් සිද්ධ වුණේ නැහැ. ඒ හින්දා මේ නඩුව තවමත් පටන් ගැනීමට බැරි වෙලා තියෙන්නේ. ඒ වුණත් මහින්දව අල්ලස් කොමිසමට කැඳවීමේ ආරංචිය ලැබීමත් එක්ක පොහොට්ටු කාරයෙන් දේශපාලඥයින් ඔවුන්ගේ නායකයින් කුලප්පු වෙලා හරියට භූමි තෙල් ගහපු ගැරන්ඩි වගේ හැසිරෙන්න පටන් ගත්තා. පහුගිය දින කීපය තුළම ඔවුන් තර්ජනය කළේ අල්ලස් කොමිසම ඉදිරියට රැස් වී වට කරන බවට. තමන්ගේ නායකයා වරදකට සැකකරු වී තිබෙනවා නම් අදාළ ආයතන ඔහුගෙන් ඒ ගැන විමසීම සිදු කරන විට මේ වගේ තර්ජනාත්මකව හැසිරීම සාධාරණීය කරන්නේ කොහොමද? මේක අධිකරණ කටයුතු වලට බලපෑමක් කිරීමක් නොවේද? දැන් මේ අල්ලස් කොමිසමට කැඳවලා තියෙන්නේ මේ රටේ සිද්ධ වෙච්ච දැවැන්තම මංකොල්ලයක් සම්බන්ධයෙන් මහින්දගේ කිසිම හෝ සම්බන්ධයක් තියෙනවද කියලා හොයන්න. දැන් මේකට කිසිම අදාළකමක් නැති උතුරේ යුද්ධය ගැන එහෙම නැත්නම් ප්‍රභාකරන් ගැන කොටිස් ඩයස්පෝරාව ගැන කතා කර මේ අවස්ථාවේ ප්‍රකාශ කිරීමේ තේරුම කුමක්ද? ආණ්ඩුව උන්ගේ ගල්ලංගුරු වංචා ගැන මේ අල්ලස් කොමිසමේ කවදාවත් මේ පරීක්ෂණයක් පටන් ගන්න නැහැ. උන්ගේ ඩොලර් මිලියන 2.5 ගැන තාම මේකේ පටන් ගන්න නැහැ. එතකොට කන්ටේනර් 323ක් දැන්නුවා තාම මේ අල්ලස් කොමිසමට ඒක පෙවුන්නේ නැහැ. මොකක්ද කරන්න හැදුවේ කියන එක ගැන හොඳ අවබෝධයක් තියෙන මිනිස්සු එන්න පුළුවන් මිනිස්සු මෙතනට ආවා. එන්න බැරි මිනිස්සු ගෙවල් වලට වෙලා ඒ බුදුබාහන පත්තු කරලා හරි එතුමාට ආශිර්වාද කරනවා. ඒක මතක් කරන ගමන්
ඉතාමත් වැදගත් කාරණාවක් මෙතන කතා කරන්න ඕනේ. අපි ඉන්නේ මෙතන බෝඩ් එකේ තියෙනවා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාව. මේ තියෙන්නේ මේ රටේ නීතිය. මේ රටේ මේ රජය විවාහ කළා කියලා තමයි බලේ කාර්යවලට ආවම ටෙක්නිකල් කරේ අද මේ මාසේ 18 ජනාධිපතිතුමා විශ්වාසයෙන් යුද්ධය නිමා කළා. මේ 2 ලක්ෂ ජනතාවට අමේ දාන මිනිසයා මේ රටේ දැන් සංවර්ධනය කරන මිනිසයා අද අල්ලාස් කොමිසමේ ගෙනල්ලා තමන්ගේ නොහැකියාව වහගන්න කරන්න ඇතුළේ මේ පට්ට හොර ආණ්ඩුව කරන කටයුත්ත තමයි මේක. අපි හිතන්නේ ඒගොල්ලෝගේ යුද්ධයට නායකත්වය දුන් සරත් පොන්සේකව කුදලාගෙන ගිහිල්ලා හිරගත කරනකොට වචනයක් කතා නොකළ මොවුන් අද මේ කතා කරන දේ තේරුම කුමක්ද? සමහරු මේ වෙලාවේ ගල්ලංගුරු වංචාව, කන්ටේනර් පිටවීම, භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 2.5ක මුදල් වෙනත් ගිණුමකට ගෙවීම මේ වගේ දේවල් ගැන කතා කරා. දැන් මේ සිදුවීම් ගැන මේ වන විටත් පරීක්ෂණ ආරම්භලා තියෙනවා. නමුත් දැන් මේ පරීක්ෂණ සිදු කරන එයාබස් ගන්න දෙනුව හින්දා සිදුවෙච්ච පාඩුව රුපියල් මිලියන 80කට වැඩි. ඒක සිදුවෙච්ච ආකාරය හොඳින්ම ලේඛනගත වෙලා තියෙන්නේ. ඒකින්ද මේ වෙනුවෙන් අනිවාර්යයෙන්ම නඩු පැවරිය යුතුයි. එක දේශපාලන නායකයින්ට අවශ්‍ය ලෙස රටේ අපරාධවලට එරෙහිව ගන්න උසාවි ක්‍රියාමාර්ග නැවැත්විය යුතු නෑ. එහෙනම් ප්‍රිය හිතවතුනි, සමුගන්නයි සූදානම. නැවතත් මේ වගේ වැඩසටහනකින් ආයෙත් හමු වනතුරු ආයුබෝවන්.